හෙලෝ වෙල්කම් බැක් මයි චැනල්. මම තිලාන් රංගන. අද මම ඔයාලට කියලා දෙනවා ඉංග්‍රීසි භාෂාව හරියට ඉගෙන ගන්න කොහොමද කියලා. ඉංග්‍රීසි ඉගෙන ගන්න හරිම සරලයි. අද මෙතනින් පටන් ගන්න. අපි අද මම ඉගෙන ගන්න ඕනේ මේ වාක්‍ය කොහොමද කෙටි කරලා කතා කරන්නේ, කොහොමද උච්චාරය වෙනස් කරලා කතා කරන්නේ, කොහොමද මව් භාෂාව ඉංග්‍රීසි කතා කරන කෙනෙක් වගේ අපි කතා කරන්න කියලා අපි දැන් ඉගෙන ගන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනි අපි මූලිකට ඉගෙන ගත්තට පස්සේ මෙතනින් පටන් ගමු අපි අද. ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න කවුරුත් නැත්තම් බය වෙන්න එපා. මේක තනියම කරන්නත් පුළුවන්. යන්න කන්නාඩි ඉස්සරහට. එහෙම නැත්තම් යන්න කවුරුත් නැති තැනකට යන්න ගහක් ගාවට ගිහිල්ලා මවා ගන්න මේ ඉස්සරහින් ඉන්න මිනිස්සු පිරිසක් කියලා. ඉගෙන ගන්න ඕන නම් ඕනතරම් සම්පත් තියෙනවා. ඉගෙන ගන්න ඕන නැත්තම් ඔයාලට ඉගෙන ගන්න ඕන නැති වෙන්න ඔයාලට හේතු ඕන තරම් මුලින්ම කෙනෙක් හම්බුනාම good morning කියන්න. එයාගේ නම දන්නවා නම් good morning කියලා එයාගේ නම කියන්න. good morning තිලාන්. good morning කුමාර. ඊට පස්සේ එයා කියලා හිතාගෙන ඔයත් එයාට good morning කියන්න. good morning කුමාර. good morning අසංක. ඒ විදිහට. උදේ වරුව good morning කියලා කියනවා. උදේ වරුවේ කෙනෙක් හම්බ වෙලා සමුගද්දී have a nice day කියලා අපිට සමුගන්න පුළුවන්. 12න් පස්සේ අපි good afternoon කියලා කියනවා. ඉර බෑගෙන යන කිට්ටු වෙනකොට කරවල වේගෙන එනවත් එක්කම අපි කියන පටන් ගන්නවා good evening කියලා. රාත්‍රියේදී සමුගන්නවා නම් එහෙම නැත්නම් සන්ධ්‍යාවේ වුණත් සමුගන්නවා නම් අපිට good night කියලා සමුගන්න පුළුවන්. ඕනෑම අවස්ථාවක good night කියලා අපි කියන්නේ සමුගන්නකොට විතරයි. පැහැදිලි නේද? එහෙම නැතුව රාත්‍රී 11:59ට මුණ ගැහුණත් අපි කියන්නේ good evening කියලා. සමගන්නවට තමයි කියන්නේ good night කියලා. අපි එතනින් පටන් ගන්න. මිනිස්සුන්ට good morning කියන්න පටන් ගන්න. good afternoon, good evening, good night. I am තිලාන්. මම තිලාන්. එහෙම නැත්නම් මට පුළුවන් මගේ නම තව විදිහකට කියන්න. My name is තිලාන්. I am තිලාන් එක අපිට කෙටි කරන්න පුළුවන්. I am තිලාන්. අපි මේ කෙටි කරන කතාව පස්සේ කරමු. අපි දැන් මේ මූලික ඉංග්‍රීසි බැරි කෙනෙක් විදිහට ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න මේ හරි සරල දිග තේරුම ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට කෙටි කරලා කොට කරලා සරල කරලා වාක්‍ය හදා ගන්න. I am තිලාන්. මම තිලාන්. My name is තිලාන්. මගේ නම තිලාන්. ඔයාත් ඔයාගේ නම කියන්න. මගේ වයස කීයද දැන් කිව්වොත් එහෙම කොහොමද කියන්නේ? I am දැම්මා. වයස දැම්මා. ඊට පස්සේ years old. උදාහරණයක් විදිහට I am 35 years old. I am 45 years old. I am 20 years old. ඔයාගේ වයස ඔයාට පුළුවන් කියන්න I am කියලා දාලා වයස දාලා years old කියන්න. I am a teacher. මම කවුද? I am a teacher. I am පාවිච්චි කරන්නේ මම කවුද? මගේ තත්ත්වය මොකද්ද? මම කොහෙද ඉන්නේ කියලා කියනකොට I am දාන්න පුළුවන්. I am දාන්නේ I එක විතරයි. අද දවසේ ඔයා තමන් ගැන විතරක් කතා කරන්න ඉගෙන ගන්න. ඊට පස්සේ පුළුවන් අනුන් ගැන කතා කරන්න, අනුන් ගැන හොයලා බලන්න. අද ඉගෙන ගන්න තමන් කවුද? තමන් මොනවද කරන්නේ? තමන් මොන වගේ කෙනෙක්ද? තමන් කොහෙද ඉන්නේ කියලා කතා කරන්න වාක්‍ය කරන ගන්න. ඔයාලට පැහැදිලි නේද? I am. මම කවුද? I am a teacher. I am තිලාන්. I am from කුරුණෑගල. මම කුරුණෑගලින් කරන ක්‍රියාපද 6ක් පුරුදු වෙමු. ඔයා ඊට වඩා ක්‍රියාපද දන්නවනම් ඒවා ගලපලා වාක්‍යයට දාගන්න. I eat rice. මම බත් කනවා. I drink water. මම වතුර බොනවා. I go to school. මම පාසල් යනවා. I come to home. මම ගෙදර යනවා. I do my homework. මම මගේ ගෙදර වැඩ කරනවා. I play cricket.
මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. I help my brother. මම ඉස්සෙල්ලා කිව්වා වගේ brother කියන එකට ඔයා ආදේශ කරගන්න ඕනෑම කෙනෙක්. යාළුවාගේ නම දාගන්න ඉස්සරහට. නම් 10 දාගත්ත වාක්‍ය 10ක්. ක්‍රිකට් ක්‍රීඩාව වෙනකොට ඔයා දාගන්න ඔයා කැමති ක්‍රීඩාවක්. ක්‍රීඩා වර්ග 10ක් දැම්මොත් වාක්‍ය 10ක්. go to school කියන එක වෙනකොට ස්කූල් කියන වෙනකොට දාගන්න පුළුවන් තව වචන කීපයක්. ඔයා කරන දේවල් I do කියලා දාලා මම කරනවා my homework. I do a job. I do a business. ඒ වගේ do එකට පස්සේ ආදේශ කරන්න තමන්ට අවශ්‍යද? I like English. මම ඉංග්‍රීසි වලට ආසයි. එහෙම නැත්නම් මම ඉංග්‍රීසි වලට කැමතියි. I want to speak English. speak කියන එක වෙනකොට ඔයාලට කැමති මොකද්ද? ඒක ආදේශ කරන්න. I like to speak English. I like to learn English. මම කැමති ඉංග්‍රීසි කතා කරන්න කැමතියි. මම කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්න. I like to teach English. මම කැමති ඉංග්‍රීසි උගන්වන්න. I like to write in English. මම කැමති ඉංග්‍රීසියෙන් ලියන්න. I like to think in English. මම කැමති ඉංග්‍රීසියෙන් හිතන්න. ඔයාට පුළුවන් ඔයා ගැන වාක්‍ය දසදහස් ගණනක් ලියගන්න. ඊට පස්සේ කරන්න තියෙන දේ මම පැහැදිලිව ඉදිරි පාඩම් වලින් ඔයාලට කියලා දෙන්නම්. හරිම සරලයි. ඔයා දන්නවනම් ඔයාට අවශ්‍ය විදියට වාක්‍ය ගොඩනගා ගන්න මගෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා අවශ්‍ය නැහැ. නමුත් මේකේ වටිනාකම තියෙන්නේ වැදගත්කම තියෙන්නේ ඉංග්‍රීසි උගන්වන විදිය විතරයි. ඔයාට ඉංග්‍රීසි බැරි වෙන්නේ නැහැ. ඔයාට ඉංග්‍රීසි බැරි වෙනවා නම් ඉංග්‍රීසි පුළුවන් වෙන කවුරුකුත් නැහැ. ඒ නිසා මේක තවත් ඉංග්‍රීසි බැරි කයට බලා ගන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. ඔයා වගේ තවත් ඉංග්‍රීසි බැරි බොහෝ පිරිසක් අතරට මේ පාඩම රැගෙන යන්න සහයෝගය ලබා දෙන්න.